අයුබෝවන් අද 2026 පෙබරවාරි මාස 20 වන සිකුරාදා වෙදරට දෙතුලින් මම සූදානම් අද පස්වරුවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නවතම කාලගුණ අනාවැකි දෙස අවධානය යොමු කරන්න. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඔබට තිරේ එක් පසකින් දිස්වන්නේ එම නිවේදනය. එම නිවේදනයට අනුව බස්නාහිර, සබරකමුව සහ දකුණු පළාත්වල ඇතැම් ප්‍රදේශවලට පස්වරු දෙකෙන් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව තමයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ මෙම නිවේදනයේ සඳහන් වෙන්නේ. අපි ඊළඟට අවධානය යොමු කරන්නේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් හෙට දිනය සඳහා වළංගු වන පරිදි නිකුත් කළ කාලගුණ අනාවැකිය දෙස අවධානය යොමු කරන්න. හෙට දිනේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින අතර වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව තමයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නවතම නිවේදනයේ සඳහන් වෙන්නේ. ඒ වගේම උතුරු මැද නැගෙනහිර ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ විටින් විට වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව තමයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නවතම නිවේදනයේ සඳහන් වෙන්නේ. ඒ වගේම දිවයිනේ සෙසු ප්‍රදේශවලට පසරු එකෙන් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. එමෙන්ම මධ්‍යම ඌව සබරකමුව පළාත්වලත් මඩකලපුව අම්පාර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්ම වූ තරමක තද වැසි ඇති විය හැකි බව තමයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ. එමෙන්ම මධ්‍යම සහ සබරකමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් දැකගත හැකියි. ඒ වගේම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නවතම නිවේදනයේ සඳහන් වෙන්නේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ඉක්ම වූ තරමක තද වැසි ඇති විය හැකි බවයි. ඉතින් මෙන්න මේ විදිහට තමයි අද පස්වරුවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නවතම අනාවැකිය. දිනෙන් දින යාවත් කාලින වන පුවත් දැන ගැනීමට දැන්ම කොළඹ ටයිම්ස් අපගේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.